ලෝකයේ වේගවත්ම හයිපර්සොනික් අපි මොනවද කියලා ඔයාලා දන්නවද? මේ හයිපර්සොනික් මිසයිල් තරංගයට මේ වෙද්දී ඇමරිකාව, චීනය සහ රුසියාව එකතු වෙලා ඉන්නවා. යුද්ධ විශ්ලේෂකයන්ට අනුව හයිපර්සොනික් විප්ලවයේ ප්‍රමුඛයා වෙන්නේ රුසියාවේ 3M22 සර්කෝන් කියන මිසයිලය. ඒ ශබ්දයේ වේගය වගේ නවගුණයකින් පියාසර කළ හැකි විනාශකාරී නව අවියක්. මිනිත්තු කිහිපයකින් නියමිත ඉලක්කවලට පහර දීමට සහ අපි දන්න බොහෝ මිසයිල් ආරක්ෂක පද්ධති සියල්ලම පාහේ මගහැරීමට හැකියාව තියෙන මේ සර්කෝන් මිසයිලය මිලිටරි තාක්ෂණයේ දැවැන්ත ඉදිරි පිම්මක් නියෝජනය කරනවා. නමුත් ප්‍රශ්නය නම් එය ඇමරිකා එක්සත් ජනපදයේ AGM-183A ARRW සහ චීනයේ DF-ZF සමග සංසන්දනය කළ හැකිද කියන කාරණය. රුසියාව සතුව වේගවත්ම හයිපර්සොනික් මිසයිල තිබ්බත් හයිපර්සොනික් අවිතරංගයට සැබවින්ම නායකත්ව දෙන්නේ කුමන රාජ්‍යයද? ඉතින් මේ වීඩියෝවෙන් මේ රටවල් තුනේ ඇති නවීන හයිපර්සොනික් කවිවල හැකියාවන් යෙදවීම, වේගය, පරාසය සහ සටන් විභවය කොහොමද කියලා අද අපි සොයලා බලමු. රුසියාවේ 3M22 සර්කෝන් කියන්නේ සාමාන්‍ය මිසයිලයක් නෙවෙයි. එය ලොව පළමු ක්‍රියාකාරී නැව් මගින් දියත් කරන ලද හයිපර්සොනික් ක්‍රූස් මිසයිල් විදිහට සලකනවා. රුසියාවේ NPO මැෂිනොස්ට්‍රේනියා විසින් සංවර්ධනය කරන ලද සහ 2023 දී නිල වශයෙන් හඳුන්වා දෙන ලද මෙය රුසියාවේ නාවික නවීකරණ උපාය මාර්ගයේ මූලික අංගයක් වෙනවා. මේ සර්කෝන් මිසයිල් යුද නැව් සහ සබ්මැරින් වලින් දියත් කිරීමට නිර්මාණය කර ඇති අතර එය අනපේක්ෂිත සහ ඕනෑම අවස්ථාවක සතුරන්ට තර්ජනයක් බවට පත් වෙනවා. සබ්සොනික් හෝ අඩු සුපර්සොනික් වේගයෙන් පියාසර කරන සාම්ප්‍රදායික ක්‍රූස් මිසයිල් වගේ නෙවෙයි. සර්කෝන් මිසයිලය මැක් 8 සිට මැක් 9 දක්වා එහෙමත් නැත්නම් පැයට කිලෝමීටර් 11000ක් දක්වා වේගයෙන් ගමන් කරනවා. එයින් අදහස් වෙන්නේ එයට මිනිත්තු 6 සිට 7 දක්වා කාලය තුල කිලෝමීටර් 1000ක් ආවරණය කරන්න පුළුවන් බව. මේ වගේ කෙටි කාලයක් තුල ඊතරම් වේගයකදී සතුරන්ට ඊට ප්‍රතිචාර දක්වීමට කාලයක් ලැබෙන්නේ නැහැ. නමුත් වේගය කියන්නේ මේ මිසයිලයේ ඇති එකම වාසිය නෙවෙයි. සර්කෝන් ඉහළ වායුගෝලයේ අතිධ්වනික වේගය පවත්වා ගැනීමට ඉඩ සලසන ස්ක්‍රෑම් ජෙට් එන්ජිමක් භාවිතා කරන අතර පියාසර කරන අතරතුර සංකීර්ණ උපමාර්ථ සිදු කරනවා. ඉතින් මේ හඳුනා ගැනීම සිතාගත නොහැකි තරම් දුෂ්කර වන අතර මේ මිසයිලට බාධා කිරීම පාහේ කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඇමරිකානු AGS හෝ ඊශ්‍රායල යකඩ ඩෝම් වැනි මිසයිල් ආරක්ෂක පද්ධති සරලව නිර්මාණය කරලා තියෙන්නේ මෙතරම් වේගයෙන් ගමන් කරන සහ අනපේක්ෂිත ආකාරයෙන් ගමන් කරන ඉලක්ක සමග කටයුතු කරන්න නෙවෙයි. මේ මිසයිලයට සාම්ප්‍රදායික හෝ න්‍යෂ්ටික යුද හිසක් රැගෙන යාමට හැකියාව තියෙනවා. එයින් අදහස් වෙන්නේ එය සීමිත ගැටුමකදී මෙන්ම පූර්ණ පරිමාණ යුද්ධයකදී ඉතා භයානක වන බවයි. මේ මිසයිලයට කිලෝමීටර් 500 සිට 1000 දක්වා පරාසයක් ඇති බව විශ්වාස කරනවා. හැබැයි සමහර මූලාශ්‍ර කියන්නේ ගමන්පතය අනුව එය ඊටත් වඩා ඉහළ වෙන්න පුළුවන් කියලා. සර්කෝන් රැගෙන ගිය පළමු නෞකාව රුසියානු නාවික හමුදාවේ නෞකාවක් වන අඩ්මිරාල් ගෝෂ්කෝව් වෙනවා. පසුව සබ්මැරින් එද දියත් කිරීමට පටන් ගෙන තිබෙනවා. නමුත් 2024 දී රුසියාව යුක්‍රේනයේ සිදුවීම් පවතින යුද්ධයේදී සර්කෝන් මිසයිල සැබෑ යුද්ධයේදී භාවිතා කර ඇති බවට වාර්තාමත් වූ විට එය නව මානයකට යොමු වුණා. රුසියාව යුක්‍රේනයේ කිව් දෙසට සර්කෝන් මිසයිල් 5ක් දියත් කළ බව යුක්‍රේනයේ ප්‍රකාශ කළ අතර හානිය සහ ඒවා වළක්වා ගැනීම පිළිබඳ තොරතුරු තවමත් හරියටම අනාවරණය වෙලා නැහැ. ඉතින් මේ ඉහළ මට්ටමේ අවිතරංගයේදී ඇමරිකාව සිටින්නේ මොන ස්ථානයේද? ඇමරිකාව දිගු කාලයකින් ඉඳන් නිර්වදිතාවයෙන් මෙහෙයවන ලද රහසිගත ගුවන් යානා සහ මිසයිල් තාක්ෂණයේ ප්‍රමුඛයෙක් වෙනවා. නමුත් හයිපර්සොනික් සම්බන්ධයෙන් ගත් කල වඩාත්ම ප්‍රසිද්ධ ඇමරිකානු හයිපර්සොනික් මිසයිල් ව්‍යාපෘතිය වෙන්නේ ලොක්හීඩ් මාටින් විසින් සංවර්ධනය කරන ලද AGM-183A ARRW නම් වේගවත් අවියයි. ඒ රුසියාවේ සර්කෝන් වගේ නෙවෙයි. මේ මිසයිලය නැව් වලින් දියත් කරන්නේ නැහැ. නමුත් මූලික වශයෙන් B-52 බෝම්බ හෙළන යානයෙන් ගුවනින් දියත් කරනවා. එය රොකට් බූස්ටරයක් මගින් ඉහළ උන්නතාංශයකට වේගවත් කර පසුව හයිපර්සොනික් වේගයෙන් ඉලක්ක දෙසට ගමන් කරනවා. පියාසර පැතිකඩ අනුව එයට මැක් 5 සිට 20 දක්වා වේගයකට ළඟා වෙන බවට ඇස්තමේන්තු කරලා තියෙනවා. ඒ වගේ මේ පරාසය කිලෝමීටර් 1600 ඉක්මවන්න හැකියාව තියෙනවා. ඒ ළඟා වීමේ හැකියාව සහ විභව වේගය අනුව සර්කෝන්ට වඩා බොහෝ ඉදිරියෙන් සිටිනවා. කෙසේ වුණත් එහි තිබෙන ප්‍රධාන ගැටලුව වෙන්නේ එයට නියමිත ඉලක්ක ලබා ගැනීමට අපහසු වීම. මේ අපහසු වීම බොහෝ ආරක්ෂක විශ්ලේෂකයන් අනුව
මේ මිසයිල් යුද පිටියට එදවීම සඳහා සූදානම් දැයි ප්‍රශ්න කිරීමට හේතු වී තිබෙනවා. මේ ගැටලු තිබුණත් ඇමරිකා එක්සත් ජනපදයේ තරංගයෙන් ඉවත් වෙලා නැහැ. හයිපර්සොනික් ප්‍රහාරක ක්‍රූස් මිසයිලය සහ ගොඩබිම් විදින පද්ධතියක් වන දිගුදුර හයිපර්සොනික් කවි ඇතුළු බොහෝ හයිපර්සොනික් ව්‍යාපෘති ඇමරිකාවේ සංවර්ධනය වීම පවතිනවා. ඇමරිකාවේ දෙවන්ත අභ්‍යවකාශ කර්මාන්තය සහ ආරක්ෂක අයවැය සමග විශ්වාසදායක හයිපර්සොනික් අවියක් ක්‍රියාත්මක වීම සිදුවිය නොහැක්කක් නෙවෙයි. හැබැයි මේ වෙද්දී රුසියානු සර්කෝන් මිසයිලයට ගැලපෙන ක්‍රියාකාරී හයිපර්සොනික් මිසයිලයක් ඇමරිකාවට තාම නැහැ. ඇමරිකාවෙන් පසු ගෝලීය හයිපර්සොනික් තරඟයේ අනික් ප්‍රධාන රට වෙන්නේ චීනය. චීනයේ වඩාත්ම දියුණු හයිපර්සොනික් අවිය වෙන්නේ DF-ZF වන අතර එය DF-17 මධ්‍යම දුර බැලිස්ටික් මිසයිලය මත ගෙනවනු ලබනවා. DF-ZF කියන්නේ හයිපර්සොනික් ග්ලයිඩ් වාහනයක් වන අතර එය ඉහළ උන්නතාංශයකදී එහි බූස්ටරෙන් වෙන්වී පසුව මැක් 5 සහ මැක් 10 අතර වේගයෙන් එහි ඉලක්කයට ගමන් කරනවා. එය ඉතා උපමාරු කළ හැකි අතර මිසයිල් ආරක්ෂක පද්ධති මගහැරීමට නිර්මාණය කරලා තියෙන බවයි සඳහන් වෙන්නේ. චීනයේ 2019 තරම් මුල් භාගයේදී DF-ZF ක්‍රියාත්මක කළ බව වාර්තා වන අතර එතැන් සිට එය පැසිෆික් කලාපයේ ඇමරිකා හමුදා වැළැක්වීම සඳහා බීජිං උපාය මාර්ගයේ කේන්ද්‍රීය අංගයක් බවට පත්ව තිබෙනවා. DF-ZF විශාලතම වාසියක් වෙන්නේ එය මාර්ග ජංගම ට්‍රක් රථයක සිට දියත් කළ හැකි වීම. එයින් අදහස් කරන්නේ එය පහසුවෙන් සැඟවිය හැකි සහ පහසුවෙන් ස්ථානගත කළ හැකි බැවින් සතුරන්ට හඳුනා ගැනීම ඉතා අපහසු වෙනවා. එහි පරාසය කිලෝමීටර් 1800 සිට 2500 අතර බව විශ්වාස කරනවා. පරාසය අනුව සර්කෝන් මිසයිලට වඩා බොහෝ සෙයින් ඉදිරියෙන් සිටියත් බරපැටවීමේ ධාරිතාවය අඩුවන අතර නිර්වද්‍ය ප්‍රහාර සඳහා එය සාම්ප්‍රදායික යුද හිස්මත රඳා පවතිනවා. චීන යුද්ධවලදී DF-ZF භාවිතා කර ඇති බවට තවමත් පැහැදිලි සාක්ෂි නැහැ. නමුත් තායිවානය හෝ දකුණු චීන මුහුද සම්බන්ධයෙන් ගැටුමකදී ඒ වේගත්ව දියත් කිරීමකට සූදානම්ව තබා ඇති බව සඳහන් වෙනවා. ඉතින් රුසියානු සර්කෝන් මිසයිලය ඉලක්කය අතින් ඉදිරියෙන් සිටින අතර පරීක්ෂණ සහ සටන් යන දෙකෙහිම මැක් 8 සිට 9 දක්වා ඔවුන්ගේ වේගය ඔප්පු කරලා තියෙනවා. ඇමරිකානු ARW මැක් 20 දක්වා ළඟා විය හැකි නමුත් පරීක්ෂණ අසාර්ථකත්වයන් නිසා එය මේ වෙද්දී නැවත සංවර්ධන මට්ටමේ පවතිනවා. චීන DF-ZF මන්දගාමී වන නමුත් වැඩි පරාසයක් සහ සංචලිතතාවයක් ලබා දෙනවා. පරාසය සම්බන්ධයෙන් ගත් කල චීනයේ DF-ZF කිලෝමීටර් 2000කට වඩා ළඟා විය හැකි බැවින් එය මිසයිල් අතර ඉදිරියේම සිටිනවා. ඇමරිකානු ARW ඊට පසු වෙන අතර සර්කෝන් මිසයිලය නාවික යාත්‍රා සහ සබ්මැරින් දියත් කළ හැකි ස්ථානය අනුව බොහෝ නම්‍යශීලී බවක් ලබා දීම ඉතා වාසියක් වෙනවා. යෙදවීම සහ සූදානම් සම්බන්ධයෙන් ගත් කල රුසියාව පැහැදිලිවම ඉදිරියෙන් සිටිනවා. සර්කෝන් දැනටමත් සැබෑ යුද්ධයේදී භාවිතා කරලා තියෙනවා. චීනයේ DF-ZF මිසයිලය තවමත් සටනකදී භාවිතා කරලා නැහැ. ඇමරිකානු ARW කෙටිකාලීනව සීමිත යෙදවීමේ විභවයක් සහිත පරීක්ෂණ අවධිය තවමත් පවතිනවා. ඉතින් ගෝලීය ආරක්ෂාව සඳහා මේ සියල්ලෙන් අදහස් වෙන්නේ හයිපර්සොනික් කවි යුද්ධ කරන ආකාරය වෙනස් කරමින් සිටින බව. ඒවායේ වේගය, උපමාරු දැමීමේ හැකියාව සහ මගහැරීමේ හැකියාවන් සමග ඒවා බොහෝ සාම්ප්‍රදායික ආරක්ෂක පද්ධතිවල හැකියාවන් නිෂ්පල කරනවා. මේ ආයුධ ප්‍රගුණ කරන ඕනෑම ජාතියක් විශාල උපාය මාර්ගික වාසියක් ලබා ගන්නවා. රුසියාවේ 3M22 සර්කෝන් හයිපර්සොනික් මිසයිලය තවදුරටත් විද්‍යා ප්‍රබන්ධයක් නොවන බවට ඔප්පු කරලා තියෙනවා. චීනය රුසියාවට එතරම් පසුපසින් නොසිටින අතර ඇමරිකාව පරීක්ෂණ ගැටලු විසඳාගන්නේ නම් රුසියාව සමග කරට කර සිටීමට හැකියාව ලැබෙනවා. හයිපර්සොනික් අවි තරඟය බොහෝ දුරට අවසන් වෙලා නැහැ. මේහි ආරම්භය පමණයි. ඉතින් ඔබේ මතය අනුව අනාගතයේ හයිපර්සොනික් තරඟයට නායකත්වය මොන රටක් ලබා දේවිද? ඔබේ අදහස කමෙන්ට් එකකින් දක්වන ගමන් මේ වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාලා තව කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න. ඒ වගේම මේ වගේ වීඩියෝ දිගටම නැරඹීම සඳහා අපේ channel එකත් subscribe කරන්න අමතක කරන්න එපා.